තමන්ගේ කුසෙන් වදපු ලේකැටි කිරිදරුවා හුස්ම හිරකොට පොළොවට අතහැරි මරා දැමූ 21 හැවිරිදි මවක් ගැන අතිශය අනුවේදනීය පුවතක් ගම්පොළ ගලහ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ පාප කර්මය සිදු කළ මව තමන්ගේ දරුවාගේ සිරුර වීඩියෝ හා ඡායාරූපගත කර පැය 3කට පස්සේ ඒ දරුවව රෝහල්ගත කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගම්පොළ ගලහ පොලිසිය දැනටමත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. මව විසින් මෙසේ ඝාතනය කර ඇත්තේ ගලහ කස්තුරිවත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි මාස 18ක් වුණු කුලතුංග බුදයන්සේලාගේ ලිතුමි සෙහන්සා නැමැති තම දරුවායි. මේ සැහැසි ක්‍රියාව සිදු කළ ලක්ෂිකා කියන මේ 21 හැවිරිදි මව විවාහ වෙලා ඉන්නේ ඇගලුම් කම්හලක සේවය කරන ඉසුරු කියන තරුණයා එක්ක. මොවුන් දෙදෙනා අතර වරින් වර අඩදබර සිදු වී ඇති බව පරීක්ෂණ පවත්වන ගලහ පොලිසිය සඳහන් කළා. මේ කාන්තාවට ටික්ටොක් පෙම්වතෙක් සිටින නිසා මේ ආරවුල් හටගෙන ඇති බවත් ඔහු සමග යන ලෙස සැමියා පවසන බවත් අනාවරණය වෙලා තියෙනවා. මෙවර පැවැත් වූ ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හොරණ සිට ආපු ඇයගේ සැමියා පෙරේදා දිනේ නැවත නිවසින් පිටත් වෙලා ගිහින් තියෙනවා. තනිව සිටින මේ මව නිතරම ජංගම දුරකථනයේ බැලීම සඳහා ඇබ්බැහි වෙලා ඉන්නවා කියලායි පොලිසිය සඳහන් කරන්නේ. රාත්‍රියේ 7ට විතර දරුවාගේ හැඬීම නිසා එම දරුවා වඩාගත් මව හුස්ම ගැනීමට නොහැකි වන අයුරින් බොහෝ වෙලාවක් දරුවාගේ මුඛය හා නාසය තදින් මිරිකලා තියෙනවා. අවසානයේදී ඇය මේ දරුවා බිමට අතහැරි බව තමයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. ඇය පොලිසියට මුලින්ම කියලා තින්නේ දරුවාට පහර දී බිමට අතහැරපු බවයි. කොහොම වුණත් බිම වැටුණු දරුවා යලි නැගිට අඩි කිහිපයක් පියනගා ඇතුළු කාමරයේ දොර ළඟ වැටි මිය ගොස් තිබෙනවා. දරුවාගේ මරණින් පස්සේ මේ අම්මා ඒ දරුවව රෝහල්ගත කරනව වෙනුවට මේ දරුවාගේ නිස්සල දේහය වීඩියෝ ගත කරලා තියෙනවා. දරුවාගේ මරණයෙන් පැය 3කට පස්සේ මොවුන්ගේ කුලී නිවස අයිතිව සිටින යාබුද නිවසයන් මේ නිවසට ඇවිත් තියෙනවා. ඔවුන් මේ දරුවව රාත්‍රී 10:20ට විතර ගලහ රෝහලට රැගෙන ගොස් තිබුණා. ඒ වෙනකොටත් දරුවා මිය ගොස් සිටි බවයි රෝහලින් දැනුම් දී ඇත්තේ. මේ වෙනකොට ගලහ පොලිසිය මේ ටික්ටොක් මව අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.